සියලුම දිනාට සුබ දවසක් වේවා කියලා මුලින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද මම ඕගොල්ලන්ට අරගෙන අවිලා තිනවා ලර්නර්ස් එකක් කරා යන්න දු තනියම කොහොමද ගිහිල්ලා ඉවරලා එක්සෑම් එක කරලා ට්‍රයල් එක පෙන්නලා ලයිසන් එකක් ගන්න කොහොමද කියලා කියලා දෙන ක්‍රියාපිළිවෙත සම්බන්ධව වීඩියෝ එක. ඉතින් වීඩියෝ එකට ඉස්සෙල්ලා මුලින් මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත්. ඉතින් අපි යන් වැඩි කතාවක් නැතුවම වීඩියෝ එකට. හරි. අපි ලර්නර්ස් එකක් කරහා ගියත් නැත්නම් අපි තනිව ගියත් අපි මුලින්ම කරන්න ඕන ලයිසන් එක අරගන්න නම් මෙඩිකල් සෙන්ටර් එකකට ගිහිල්ලා මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඕන. ඉතින් මේ මෙඩිකල් රිපෝට් එක නිකන් තැනකට ගිහලා ගත්තට හරියන්නේ නැහැ. රජයේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියේ තියෙන මෙඩිකල් සෙන්ටර් එකකට ගිහලා අපි මෙඩිකල් රිපෝට් එක ගන්න ඕන. අපිට රුපියල් 1500 වගේ මුදලක් තමයි වියදම් වෙන්නේ. ඉතින් අපි මේ ස්ථානයට යනකොට උපැන්න සහතිකය ඒ වගේම ජාතික හැඳුනුම්පත අනිවාර්යයෙන්ම රැගෙන යා යුතුයි. ඉතින් රුපියල් 1500ක් දීලා මෙතනින් මෙඩිකල් රිපෝට් එක ගත්තට පස්සේ අපි මුලින්ම යන්න ඕන මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකට. ඉතින් මේ කාර්යාලය දැන් කොළඹ විතරක් නෙවෙයි ස්ථාන කීපයකම පිහිටලා තියෙන උදාහරණයක් විදිහට කුරුණෑගලක් තියෙනවා. ඒ වගේ කාර්යාලයකට ගිහිල්ලා අපි එතනින් ඉල්ල ගන්න ඕන ප්‍රයිවට් එක්සෑම් එක ලියන්න ඇප්ලිකේෂන් එකක් දෙන්න කියලා මුලින්ම එතනින් ඇප්ලිකේෂන් එකක් ඉල්ලගෙන ඒ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා අපි ලයිසන් එක ගන්න බලාපොරොත්තු වන වාහනේ පොත ආදායම් බලපත්‍රය දුම් වාර්තාව ඉන්ෂුරන්ස් එක මෙන්න මේ කියන ලියකියවිලිත් එක්ක අපි ඇප්ලිකේෂන් එක මේ කාර්යාලයට බාර දෙන්න. කාර්යාලයට බාර දුන්නාට පස්සේ අපිට එක්සෑම් එකට දිනයක් දෙනවා. අපි එතනින් මුදල් ගෙවලා එක්සෑම් එකට දිනයක් දාගන්න ඕන. ඉතින් මෙතන තියෙන විශේෂම වාසිය තමයි අපිට ලර්නර්ස් එකක් කරා ගියොත් රුපියල් 20000ක් වියදම් වෙනවා නම් අපිට තනියම ගියාට පස්සේ අපිට මේක රුපියල් 10000කටත් වඩා අඩු මුදලකට අපිට මේක කරගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒක තමයි අපි මේක ලර්නර්ස් එකක් කරා යන්නතුව තනියම යන්න විශේෂම හේතුව. ඉතින් සල්ලි ඊටම අඩු මුදලක් තියෙන කෙනෙකුට උනත් ඉතින් මේ දිරි ගියාට පස්සේ ලයිසන් එක ඉක්මනින් අරගැනීමේ හැකියාව. ඉතින් අපිට පහසු දිනයක් එක්සෑම් එක ලියන්න ඉල්ලගත්තට පස්සේ අපි අනිවාර්යයෙන්ම YouTube එකේ මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන වීඩියෝ තියෙනවා. ඒ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන වීඩියෝ නරඹලා ගිහිල්ලා අපිට පුළුවන් මේ එක්සෑම් එක ලේසියෙන්ම කොට දාන්න. ඉතින් මේකේ ප්‍රශ්න 45ක් තියෙනවා. ප්‍රශ්න 45න් සැහැල්ලු වාහන ගන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම අපිට ලියන්න ඕනේ ප්‍රශ්න 40කට විතරයි. ඊටු 5 ලියන්න අවශ්‍ය වෙන්නේ බර වාහන ලයිසන් ගන්න කෙනෙකුට. ඉතින් මේ ප්‍රශ්න 40න් ප්‍රශ්න 30ක් අනිවාර්යෙන් හරියන්න උත්තර සපයන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ 30 ගන්න අපිට අවශ්‍ය කරන සියලුම දේ YouTube එකේ වීඩියෝ වල තියෙනවා. ඒ සියලුම ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කරන වීඩියෝ YouTube එකේ තියෙනවා. ඊට පස්සේ අපි මේ එක්සෑම් එක ලියලා එක්සෑම් එක පාස් වුණාට පස්සේ අපිට L බෝඩ් දෙයක් එක්ක අපිට తాවකාලිකව මාස 3ක් පදින්න පුළුවන් බලපත්‍රයක් දෙනවා. ඉතින් ඒකෙන් වෙන කාවවත් දාගෙන තියාගෙන යන්න වාහනේ තියාගෙන යෑමේ හැකියාවක් නැහැ. Taman තනියම තමයි වාහනේ අරගෙන යන්න ඕන. ලයිසන් එක තියෙන කෙනෙක් නම් පිටිපස්සේ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ලයිසන් එක නැති කෙනෙක් අපිට මේ බලපත්‍රයෙන් දාගෙන යන්න බෑ. ඉතින් අපි මාස 3කට මෙන්න මෙතනදී මේ බලපත්‍රය දෙනකොට අපිට දිනයක් දෙනවා ට්‍රයල් එකට එන්න කියලා. ඒ ට්‍රයල් එකට යන දිනේට අපි අනිවාර්යයෙන්ම ලයිසන් එකක් තියෙන කෙනෙක්ව අපි අනිවාර්යයෙන්ම එක්ක යන්න ඕනමයි. මොකද හේතුව මේ ලයිසන් එකක් තියෙන කෙනෙක් කරයි යන්න කියලා කියන්නේ එක්සැමිනත් එක්ක අනිවාර්යයෙන්ම ලයිසන් එකක් තියෙන කෙනෙක් පිටිපස්සේ ඉඳගෙන යන්න ඕන නිසා. ඉතින් මේ ලයිසන් එක ගන්න අපි ට්‍රයල් පෙන්වන්න යන දවසේදී අනිවාර්යයෙන්ම අපි ඉන්ෂුරන්ස් කම්පැනි එකට ගිහිල්ලා අනිවාර්යයෙන්ම 1 day training ඉන්ෂුරන්ස් එකක් දාගන්න ඕනේ. ඒකට රුපියල් 500ක වගේ මුදලක් යන්නේ මේක අනිවාර්යයෙන්ම කරගෙන යා යුතුයි. ඊට අමතරව මෙතනදී විශේෂයෙන්ම සිහිපත් කරන්නට අවශ්‍ය කාරණාව තමයි අනිවාර්යයෙන්ම තමන්ගේ වාහනයකින් ලයිසන් එකක් ගන්නවා නම් ඒ වාහනේ පොත තමන්ගේ නමට එහෙම නැත්නම් තමන්ගේ අම්මගේ තාත්තගේ හෝ තමන්ගේ ස්වාමියාගේ හෝ බිරිඳගේ නමට අනිවාර්යයෙන් මේ වාහනය තිබිය යුතුයි. අනිත් කාරණාව තමයි අනිවාර්යයෙන් මෙතනට යද්දී ලියුමක් ලියාගෙන යන්න ඕන. අපි මේ ලයිසන් එක ගන්න වාහනේ පාවිච්චි කිරීම සම්බන්ධව හිමිකරුගේ කිසිම අකමැත්තක් නැති බව ප්‍රකාශ කරලා අනිවාර්යෙන් අපි ලිපියක් ලියාගෙන යන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තනියම ගිහිල්ලා ලයිසන් එක ගද්දී අපිට විශාල වාසියක් තියෙනවා. මොකද අපිට අවශ්‍ය කරන දිනයක් වෙන් කර ගැනීමේ හැකියාවක් තියෙනවා එක්සෑම් එකට වගේම ට්‍රයල් එකටත්. ඉතින් මේ වගේ පුංචි දෙයක් කරගන්න බැරුව තමයි අපි ලර්නර්ස් වලට බොරුවට ලොකු මුදල් වියදම් කරන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් subscribe කරන්න කියලා like කරන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක කරන් ඉඳලා හිටියට ඔයගොල්ලන්ට බොහොමත්ම ස්තුතියි.